කරන්නේ ධනුලග්න ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහ සිස්ටමට අනුකූලව ලබන වසරේ රවි කුජ බුධ සිකුරු ලග්නගතව ගමන් කරනවා. ඊට අමතරව සෙනසුරු 4 වෙන්නේ, රාහු 3 වෙන්නේ, චන්ද්‍රයා 6 වෙන්නේ, බ්‍රහස්පති හෙවත් ලග්නාධිපති 7 වෙන්නේ, කේතු 9 වෙන්නේ වශයෙන් තමයි ලබන වසර තුල ඔබගේ ග්‍රහයන් ග්‍රහ රටාවලට අනුකූලව ගමන් කරලා තිබෙන්නේ. ඔබගේ ජනප්‍රියත්වයේ කීර්ති නාමයේ ප්‍රසිද්ධිය වැඩි වෙන වසරක් තමයි මේ 2026 එළවෙන වසර. ඒ වගේම කෙලින් තීන්දුව තීරණ ගන්න වසරක් තමයි තියෙන්නේ. ඒ වගේම නව රැකියාවන් බලාපොරොත්තු වෙන සිටින ධනුලග්න හිමියෙක් නම් ඔබට නව රැකියාවල් ලැබෙන්න පුළුවන් වසරක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔබ හවුල් ව්‍යාපාර ආදී කටයුතු කරන අයෙක් නම් එම හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලදී ලාභ වාසි එවැනි කටයුතු එවැනි දේවල් එන්න පුළුවන්. ඒ වගේම අටවැන්න ආධිපති සඳු දුර්වල වෙලා 6 වෙන්නේ ගමන් කරනවා. මෙන්න මේක ටිකක් ඔබට පීඩාකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. මානසික පීඩා, සිත් පීඩා, කලකිරීම වැනි තත්ත්ව අඩු වැඩි වශයෙන් ඔබට මේ වසර තුලදී එන්න පුළුවන්කම තිබෙනවා. අධ්‍යාපනයේදී සිටි දරුවෙක් නම් මේ ගත කරන කාලය ඔබට ජයග්‍රහණ ලැබෙන කාලයක්. ඒ වගේම ඔබ පාසලේදී ඔබට යම් තනතුරු නිලතර ලැබීමට බව ඊට ප්‍රස්තාව දෙන ඔබ ශිෂ්‍ය නායක, පන්ති නායක වැනි උසස් තනතුරු නිලතර ලැබීමට බව මේ ගත කරන වසර 26 වසර ඔබට ඊට ප්‍රස්තාව තිබෙනවා. ඒ වගේම ගොඩක් ආධ්‍යාත්මික පැත්තෙන් වැඩි නම්රතාවයක් දක්වන වසරක් තමයි මේ 2026 වසර. ඒ වගේම තරමක් ආවේගශීලී ගති ඔබ තුලින් ඉස්මතු වෙන්න පුළුවන්. ඒ ගැන තරමක් සැලකිල්ලක් දක්වන්න වෙන්න ඕන. තරමක් දුරට මේ ආවේගශීලී ගති නිසා ඔබට යම් අවාසි පාඩු විදීම් පවා එන්න පුළුවන්. ඒ ගැනත් ඔබ මේ නිරන්තරයෙන්ම අවධානය සිටීම වැදගත්. ඔබට හිස ආශ්‍රිත අසනීප තත්ත්ව වෙන්න පුළුවන්. ඒ වගේම සෙම, පීනස, හතිය වැනි අසනීප තත්ත්වත්, ලෙඩ රෝග තත්ත්වත් වරින් වර එන්න පුළුවන්කම තිබෙනවා. ඒ ගැනත් ඔබ සැලකිල්ලක් දක්වන්න වෙනවා. ඔබටද මේ කාලයේ තදබල අපල නැති වුණාට ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහ රටා අනුව ඔබ ගත කරන මහදසා අන්තර්දසා අනුව වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වීමේ වාජනයක් තියෙනවා. ඒ නිසා නිවැරදිව ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කිරීම වැදගත්. මේ අපි කියන්නේ පොදු පලාපලයක් නිසා. ඔබට තදබල මේ අපල තත්ත්වයක් නොමැතිවද බුද්ධ වන්දනා, බෝධි පූජා, ගිලානෝපස්ථාන කටයුතු යෙදෙනවා නම් මේ පවතින අපල රටාවලින් මිදීමේ හැකියාවක් ඔබට තිබෙනවා. නිරන්තරයෙන්ම තුනුරුවන් ගුණ සිහි කරනවා නම් ඒ වගේම එවැනි ආකාරයේ කටයුතු වල රත්න සූත්‍රය, දිනපංජරය, ඒ වගේම මහා මංගල සූත්‍රය, කර්ණීය සූත්‍රය වැනි සූත්‍ර දේශනා ඔබට ශ්‍රවණය කිරීමට, සජ්ජායනය කිරීමට හැකියාවක් පවතිනවා නම් මේ පවතින ග්‍රහ රටාවලින් අසුබ කිරණක් ඔබට එනවා නම් මේ අසුබ කිරණ වලින් පිදීමේ හැකියාවක් ඔබට තිබෙනවා.